නිතාබෝ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්න. අද වීඩියෝ එකෙන් ගෙනාවේ මෙන්න මේ වගේ ක්ලිප් ලයිට් එකක් ගෙදරදීම හදාගන්න විදිහ. මේ ක්ලිප් ලයිට් එක ඔයගොල්ලෝ ප්ලාන්ටඩ් ටැංක් එකේ ග්ලාස් එකට මෙන්න මේ විදිහට හයි කරගන්න පුළුවන්. මගේ YouTube channel එකේ මම දාන පළවෙනි වීඩියෝ එක තමයි මේක. වැඩි කතා නැතුව එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපිට මේකට මේ වගේ බල්බ් එකකුයි මෙන්න මේ වගේ ස්ටෑන්ඩ් එකක් ඕනි වෙනවා. මේ ස්ටෑන්ඩ් එක මම මගේ කම්පියුටරේ තිබ්බ ඒකේ කැමරාවක් තමයි ගලවලා මම ගත්තේ. අපිට ටේප් එකක් ඕනි වෙනවා වයර් අලව ගන්න. කතුරක් ඕනි වෙනවා. අපිට මේකට කරන්ට් එකට ගහන්න මෙන්න මේ වගේ කේබල් එකක් ඕනි. අපිට අලව ගැනීම සඳහා ග්ලූ ගන්න ඕනි. මෙන්න මේ වගේ ප්ලාස්ටික් කෑල්ල මේ පේනවා වගේ ඔයගොල්ලෝ අරගෙන ඒක දෙපැත්තෙන් කපලා ඒක මේ ඔයගොල්ලෝගේ ටැංක් එකේ ග්ලාස් එකට ගහගන්න පුළුවන් විදිහට හදාගන්න. ඒක උඩින් සිදුරකුත් විද ගන්න මේ විදිහට හරි ස්ටෑන්ඩ් එක ගහගන්න පුළුවන් වෙන්න. ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ස්ටෑන්ඩ් එක ගහලා අලව ගන්න. අලව ගැනීම සඳහා ඔකට ග්ලූ ගන් සහ වෙන මොන හරි භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේකේ පේන විදිහට කේබල් එක දාලා උඩට ඇදගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝගේ බල්බ් එකේ උඩ කප් එක ගලවලා ලයිට් එකත් කපලා එළියට ගන්න. ඕගොල්ලන්ට මේ ලයිට් එක රුපියල් 100ක් වගේ මුදලකට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ මේ ලයිට් එක පුච්ච ගන්න. මේ පුච්ච ගන්නේ මේකේ වයර් එක සුද්ධ කරගන්න ඕන නිසා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට කතුරෙන් මේක පොඩ්ඩක් සුද්ධ කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වයර් දෙක එකට අමුණ ගන්න.
මේවට ඕගොල්ලෝ හොඳට ග්ලූ ගන් එහෙම දාලා අලව ගන්න. බැරි වෙලා හරි මෙන්න මේ වයර් දෙක ගැවුනොත් එහෙම ඉතින් ඉවරයි. පිච්චෙනවා. අද වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලෝ ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දැම්මහම ඔයගොල්ලෝ ළඟට ගෙන්න ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ඉස්සරහට ප්ලාන්ටඩ් ටෑන්ක් ගැන වීඩියෝ එකම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක මේ විදියට ඇද ගන්න. මේකේ පේන විදිහට ඔය වයර් නම් ඔයගොල්ලෝ හොඳට අලව ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ලයිට් එකත් ඒකට තියලා අලව ගන්න. මම මේකේ අර කරන්ට් එකට ගහන තැන පොඩ්ඩක් අලව ගන්නවා. ඒක පොඩ්ඩක් ලීක් වෙනවා. එතන. දැන් අපි මේ කරන්ට් එකට ගහලා බලමු මොන වගේද. ඕගොල්ලන්ට පේනවා ඉතින් ලයිට් එක හොඳට වැඩ කරනවා. ඕගොල්ලෝ මේ ලයිට් එකෙන් මෙතනට මොකක් හරි කොලයක් අලව ගන්න. එතන අතහරි ගෑවුනොත් කරන්ට් එක වදිනවා. එහෙනම් අපි මේ ලයිට් එකේ ෆයිනල් ලුක් එක බලමු. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක ඉවරයි. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න.